ශ්‍රී ලාංකීය දුවදරුවන්ගේ ගායන නර්තන දක්ෂතා රැගත් The Little Star Season 5 තරඟාවලිය තුලින් අද දවසේදීත් අපි ඔබත් එක්ක මේ ආකාරයෙන් එකතු වෙනවා. ඉතින් අදත් පුංචි හපනුන් සූදානම් නර්තන අංශයෙන් ඔවුන්ගේ උපරිම දක්ෂතාවය ඉදිරිපත් කරලා The Little Star ජයමාවතේ Tamanට හැකි උපරිම දුර ගමන් කරන්නට මේ ආකාරයෙන් පුංචි හපනුන් සූදානම් වෙන්නේ අද දවසේ දෙවෙනි වටේ පැවැත්වෙන තරඟවලට. ඔව් අපි මේ Season 5 තරඟාවලිය දෙවන වටේ සඳහා මේ වෙනකොට ඇවිල්ලා තිනවා. ඉතින් ලොකු පියවරක් තමයි මේ ආකාරයෙන් තබලා තියෙන්නේ. ඔබ දකින්න ඇති පසුගිය සතියේදී කොහොමද Tamanගේ දක්ෂතාව මේ පුංචි නංගිලා මල්ලා ඉදිරිපත් කළේ කියලා. ඊට වඩා හොඳින් අද දවසේදී තමන්ගේ දක්ෂතාවයෙන් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන මේ පුංචි හපලුන්ගේ දක්ෂතා නරඹන්න මේක තමයි හොඳම කාලය බවට පත් වෙන්නේ. ඉතින් ආරම්භ කරමු මේ The Little Star Season 5. Little Star ලක්දෙරණේ සැඟවුණු ගායනයට නර්තනයට දස්කම් ඇති දුවා දරුවන්ගේ කලා මංගල්‍යයයි. විවිධ නර්තන කුසලතාවයන් දැකබලා ගැනීමටත් විවිධ නර්තන කුසලතාවයන් එළි දැක්වීමටත් ඇති එකම වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාවේ අංක 1 වින්දනාත්මක නාලිකාව දෙරණ ඔබට තිළින කරන දෙරණ Little Star Season 5 අදත් නිත් පිනවන නර්තනයන් එළි දක්වන්නටයි මේ සූදානම. දෙරණ Little Star තරඟයට එකතු වෙන්නේ ගාල්ලේ ඉඳලා. රතනසාර මහාවිද්‍යාලයේ සිප් 4 හදාරන මානසී නර්තනයට ඇලුම් කරන්නේ පුංචි කාලේ ඉඳලමයි. කාගෙත් මෙත් සිත් පැහැර ගන්නා මේ පුංචි සංජනා කවදා හෝ Little Star තරඟේ බබලන තරුවක් වෙන්න සූදානම්. මගේ නම සංජනා මාන්සි. මම ඉගෙන ගන්න පාසල ගාශ්‍රී රතනසාර මහාවිද්‍යාලයයි. මගේ ගම ගාල්ල. මගේ වයස අවුරුදු 7යි. තනින 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 තනනේ තනින තාන තනින තාන තනින පුතේ ඔයා නටන්න පුළුවන්. ඒක නිසා ඔයාව ඉදිරියටට තෝරා ගන්නවා. නමුත් මේට වඩා නිර්මාණයක් අවශ්‍යයි ඊළඟ වටේට එනකොට. මේ හංස නැටුමේ ඒකාකාරී බව වැඩි ගොඩක්. නමුත් ඔයාගේ හැඩතල ඔයාට යමක් කරන්න පුළුවන් බව පේන නිසා ඔයාට ඉදිරියටට තෝරා ගන්නවා. නැටුම් තමයි අප බලාපොරොත්තු වෙන්නේ නිර්මාණශීලී විය යුතුයි කියලා. ඒක ගුරුවරයා එක්ක කතා කරගෙන කළ යුතු දෙයක්. එකම කර ඉන්න එපා. තේරුණාද පුතාට? මොකද මේක ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නේ. කම්මැලි නැත්නම් ඒකාකාරී වුණාම. හරි? හොඳ නැටුමක් නිර්මාණය කරගෙන එන්න. අද කවුද නර්තනය පුරුදු පුහුණු කළේ? සරුයි මඩනුයි. එතකොට දැන් අද ජයග්‍රහණය කරොත් ඊළඟ වටේට මොන වගේ නටුමක්ද නටන්න කැමැත්තෙන් ඉන්නේ? හින්දි. හින්දි එකක් බොහොම හොඳයි. එhmenan ලස්සනට තමන්ගේ නැටුම නටලා අද දැසේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. යමු තරඟ. Hey Rama 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 gitta vilaketa. Hey Bima 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 gitta kadaya keta. Hey Rama 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 gitta vilaketa. Bima 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 gitta kadaya keta. Murugu 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 gitta maila keta. Isa 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 gitta malaya keta. දුව නම කියන්න පුතේ වාගේ? සිත්මි වියදන. සිත්මි කාට කියලාද නැටුම හදාගත්තේ දුව? මඩනු සරු. ටීචර් සර් කියලා දීපු දෙයට ඔයා හොඳ සාධාරණයක් උනේ නෑ පුතේ වාගේ නැටුමෙන්. ඔයා ටිකක් හොඳට මහන්සි වෙලා දඟලලා නැටුවා නම් අසන සින්දුවේ හැටියට නැටුවමදි පුතේ. ඒ නිසා පුතාව තෝරගන්න අමාරුයි. මේ මට ඉදිරියට යන්න ලබන වතාවේදී හම්බෙමු. ඉල්ලන්න.
Ra 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 bombiye muave ang nangiye Ra 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 bombiye muave ang nangiye Japan mandolin nadakar Japan mandolin nadakar අවුරුදු එයි හන්දියේ චුටි දුවගේ නම කියන්නේ? දිව්‍යාංගා. දිව්‍යාංගා කොහෙන්ද ආවේ? සේවන පිටින්ද. හොඳයි ලස්සන නටුවානේ. අර ගීතයට ඇහෙන සමහර තැන් තියෙනව නේද? ඔව්. ඒවට මොනේ කරන දේවල් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. මේ උච්චාරුවට එම කියන කතන්දරෙදී මොනෙන් පෙන්වන්න ඕන જાතිය. හරි අපි ආව තෝරගන්නවා. තව හොඳ නටුමක් හදාගෙන ඉන්න ඕනි ළඟ වටේ දිනනකොට. එන්න පුතා එන්න. ඔයා ලස්සනයි, ඔයාගේ ඇඳුම ලස්සනයි, ඔක්කොම ලස්සනයි. නමුත් නැටුම මදි. මොකද කරන්නේ අපි? ලබන අවුරුද්දේ හම්බෙමු නේද? තව හොඳට නටන්න එපා. දැන් මේ දෙවෙනි වටේනේ. තව හොඳට ඔයාගේ වයසක් තියෙන හින්දා පුරුදු වෙලා ඉන්න මගේ දුව. කුසුම සරාගේ මුතු සුවඳ මල් දලද සරාගේ දකිතු රංගන සුරාංගන රංග රාගේ උමතු නොවේද ගෙලේ සතසිත කාගේ උමතු නොවේද ගෙලේ සතසිත කාගේ ෂදෝ ලස්සනට නැටුවා. ගොඩක් ලස්සනයි දුව. නමුත් උඩරට හැඩතල ගොඩක් හොඳයි වාගේ. අර සමහර තැන්වල පහත රට කරා ඒක නම් හැඩතල මදි. නමුත් තව පොඩි දෙයක් තියෙනවා කියන්න ටීචර්ට. ඔයාගේ ගීතේ අනුව ඇඳුම් කට්ටලේ මං හිතන්නේ සුදුසු නැහැ කියලා. නමුත් ඔය ලස්සනට නැටුවා. එන්න අවස්ථාවක් දෙනවා අපි. එන්න එන්න. සවතිඳුන් සහ ගොස් කළ යුදෙන් ආසුරන් ජය නොලාදී නම කියන්නේ දුව ඔයාගේ? ඔන්නලි අනන්‍යා. ඔන්නලි අනන්‍යා කොයි ස්කෝල්ද ඉගෙන ගන්නේ? මොහතන මල්ලිල ජාතික පාසල. මොදර? මොහතන මල්ලිල. මොනරාගල තනමල්විල. 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 දැන් ඔයා කුකුලෙක් වගේ නැටුවානේ. කුකුල් නැටුවද්ද? කුකුල් නැටුවද්ද නැටුවේ? හොඳයි. කුකුලේද කිකිලියෙක්ද? කිකිලියේ. ඔයා කිකිලියෙක්ද? හොඳයි. කොමනේ හොඳ ලස්සන මණ්ඩියක් තිබුණා ඔයාට. හොඳ නැටුම් වල පද පහත්තිය කියලා අපි කියනවා. හැඩතල කකුල ඉස්සෙවේ හැටි. ඉඳ ගන්නකොට කකුලේ විලුඹට පිටලා ඉඳගත්තේ නැහැ. හරියට එතන පොඩි අඩුවක් තිබුණා. නමුත් සමස්තයක් වශයෙන් පුතා හොඳ නැටුමක් කරා. නැටුම ඉගෙන ගන්න බව පේනවා. කොහොම නමුත් ආගේ ගුරුවරයා වට හොඳට නැටුම් ගන්නලා තියෙනවා. අත් හොඳට ඉගෙනගෙන තියෙනවා. තෝරා ගන්න ඉදිරි වටේට එන්නේ. ඔනලි අනන්‍යා ලස්සන නමක්. ඒ වගේම තරඟකාරියත් ලස්සනයි. හැබැයි අද තරඟයට ආවේ තනියම නෙමෙයි. තාත්තා, එතකොට ටීචර්, එතකොට අම්මා මේ හැමෝවත් එක්ක තමයි තරඟයට ආවේ. ඔන්න ජයග්‍රහණය කරලා තියෙනවා. මේ ජයග්‍රහණය ගැන මුලින්ම කතා කරන්න කැමතියි මම ටීචර්ත් එක්කලා. මොකද හිතන්නේ මේ ජයග්‍රහණය පිළිබඳ? ගොඩාක් සතුටුයි. මොකද මෙයා ගොඩක් දක්ෂයි. ගියවර ටැමිල් සෝන් එකට ඩාන්ස් එකක් ඉදිරිපත් කරා. මෙවර මම හිතුවා ශාස්ත්‍රීය නර්තනයක් ඉදිරිපත් කරන්න. ඉතින් එයා ඒක හොඳට කරා. ගොඩාක් සතුටුයි.
දැන් මේ තමන්ගේ දියණියගේ මේ දක්ෂතාවය දැක්කහම අනිවාර්යෙන් අම්මට ලොකු සතුටක් ඇති. කොහොමද පුරුදු පුහුණුවීම නිරත කරන්න කාලය යොදවගන්නේ? ටිකක් අමාරුයි. ඒත් ඉතින් මොන වැඩේ තිබ්බත් එයා වෙනුවෙන් ඒ කාලේ වෙන් කරගන්නවා. එයා පොඩි කාලේ ඉඳලම ක්ලාස් වලට යවුවා, ඩාන්සින් පුරුදු කළා. ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා ඉදිරියටත් අරගෙන යන්න. චූටි දුවගේ නම මොකද්ද? ගිමසා සම්මානි මලවිආරච්චි. සම්මානි බබා කොහේ ඉඳලා දෙන්නේ? තිරප්පනේ ඉඳලා. තිරප්පනේ ඉඳලා ගොඩාක් දුරයි නේද? චූටි දුව ගෙදරදී නටුන් ඉගෙන ගන්න අන්තිකට යනවද? නෑ ගෙදරින් තාත්තා උගන්වනවා. තාත්තා උගන්වනවා? අනේ තාත්තේ මේ ඩාන්සින් කරනවද නටුන් කරනවද? නටුන් ගුරුවරයෙක්ද තාත්තේ? මයික් එක ගන්න. ඉතින් ඉස්කෝලේ යනවද? නෑ මොන්ටිසෝරි යන්නේ. ඒ කියන්නේ නම් මොන්ටිසෝරි යනකොට ඔහොම ප්‍රශ්න වෙනවා පොඩි જાති. අපි මෙහෙම කරමු. හරි ස්මාර්ට් වැඩේට නම් ලස්සනයි නේද? අපි ඊළඟ සැරේදී ලස්සන බෝනික් එකක් එහෙම අරගෙන ලස්සන නටමු. කොහොමද නටන්නේ? ඉන්න හිප් එක මොමන්. අන්නේ නටපන් ටික 1 2 3. 2 3 4 නටන්න 2 2 3 4. අන්න එහෙම දාලා ලස්සන ටිකක් දාලා හොඳට නටුන් ටිකක් හදාගෙන එමු. එන්න. තොරේ එන්න. මොකද්ද? තනුමි කොහේ ඉඳලා දෙන්නේ? තනුමි කොහේ ඉඳලා දෙන්නේ? හොරෙන්. හොරන ඉඳලා මහන්සි නේද? හොඳයි තනුමි දැන් මෙහෙමයි. thank you ඉස්සලා මල් වලට. ලස්සන මල් ටික. කප්පන් දුන්නා සර්. දැන් ඔන්න දැන් මම බබා ගැන කියන්න යන දේ. හරිද? චූටු දුවට හොඳට නටන්න පුළුවන්. තෝරගන්නවා. හැබැයි ඉස්සරහට දුව නටද්දී ඊට පස්සේ තරඟෙට එද්දී දුවට ගැළපෙන චූටි බබෙකුට ගැළපෙන උචිත විදිහේ හැඟීම් පාවිච්චි කරලා මූණෙන් නැටුම හදාගෙන එන්න ඕන. හොඳයි? චූටි බබාට ගැළපෙන නැටුමක් ගන්න. දුව නම් හරි දක්ෂයි. ඔයාට හොඳට නටන්න පුළුවන් ඉස්සරහට. එන්න. मेरा चैन वैन सब उजड़ा जालिम नजर हटा ले मेरा चैन वैन सब उजड़ा जालिम नजर हटा ले बर्बाद हो रहे हैं जी बर्बाद हो रहे हैं जी तेरे अपने शहर वाले मेरा चैन वैन सब उजड़ा जालिम नजर हटा ले बर्बाद हो रहे हैं जी तेरे अपने शहर वाले हाँ मेरी अंगड़ाई ना टूटे तू आजा मेरी अंगड़ाई ना टूटे तू आजा कजरा रे तेरे कारे कारे नैना कजरा रे तेरे कारे कारे नैना චුටි දුවගේ නම මොකද්ද? සායින්දි සනාලියා. සාවින්දිගේ වයස කීයද? අවුරුදු 5යි. අවුරුදු 5යි. ලස්සන නටනවානේ. ගෙදරදිත් ඔය වගේ සින්දු දාගෙන නටනවද? මොන ඉස්කෝලේද යන්නේ සාවින්දි බබා? කලවාණි ඉස්කෝලේ. කලවාණි ඉස්කෝලේ. කලවාණි ඉස්කෝලේද යන්නේ? හරි. දැන් නැටුවා. ලස්සන නැටුවා. ඊළඟ සැරේ නටනවා නම් ඔයිට වඩා ලස්සන ස්ටෙප්ස් දාගන්න පුළුවන් වෙයි නේද?
එහෙනම් තෝරගමු වෙන්න. පුංචි දක්ෂීන්ගේ හැකියාවන් සොයා යන ගමනේ අපට ලැබුණු තවත් සුවිශේෂී පුඩිත්‍යක් තමයි හිරුනි. තවමත් දඟකාර වියේ පසුවන මේ පැංචි අක්කත් එක්ක හුරුතල් වෙන්නේ තරඟේ බැරෑරුම් කමක් නැතිව දෝ මන්දා. නමුත් ඒ තරඟයට තම හැකියාවන් ඉදිරිපත් කරන්න සූදානම්. නම කියන්න පුතේ. හිරුනි මාර්ෂා. හිරුනි කොහින්දද දෙන්නේ? උරුබොක්කෙන්ද. හොඳයි. හොඳයි පුතා ඉදිරිපත් කරන නැටුම පුහුණු වෙලා හොඳට තියෙන බව පේනවා. නමුත් ඒ හැඩතල වල අඩුපාඩුකම් තියෙනවා පුතේ. කකුල් තිබීමේදී අතපය වල හැඩ ගැනීමේදී අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. නීට් නෑනට ඩාන්ස් එක හොඳට පැහැදිලි නීට් වෙන්න ඕනේ ඩාන්ස් එකක් නිර්මාණය කරගන්නකොට කොච්චර වේගයෙන් ගියත් වේග රිද්මේට ආවත් හොඳට ලස්සනට නීට් එකට නැටුම තියෙන්න ඕනේ. තේරෙනවද? ඊළඟ වතාවට තෝරා ගන්නවා පුතාව තුන්වෙනි වටේ මිට වැඩිය හුඟක් ලස්සනට තියෙන්න ඕනේ නැටුම. අඳින ඇඳුම ගැනත් ඇදලා බලන්න ඉස්සෙල්ලා කොහොමද වට නැමෙන්න පුළුවන්ද දිගෑරෙන්න පුළුවන්ද අන්තික ලස්සන නැටුමක් නිර්මාණය කරගෙන එන්න. ජයග්‍රහණයෙන් සාර්ථකත්වය ලබා ගන්න. පරාජයෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. බලාපොරොත්තු නැති කරගන්න එපා. බලාපොරොත්තුව ඔබව ජයග්‍රහණය කරා රැගෙන යනවා. පරාජයට නොබියව මුහුණ දෙන්න. ඔබ තුල ඔබටම ආවේනික ශෛලියක් ගොඩනගා ගන්න.